නන්නා නේ නා නන නා නන නා නන නනේ නා නා නන නා නන නා මේක සොඳුරු ලෝකයක් සතුටු සිනා පිරුණු සාදයක් මේක සොඳුරු ලෝකයක් සතුටු සිනා පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක් රැගෙන යන්න ඉන් බිඳක් නන්නානේ නා නන නා නන නා නා නනේ නා නන නා 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 ඇසට කඳුළු එපා සොඳුරු දසුන් බොඳ වී ආවී ලයට සුසුම් එපා සෙනෙහ පැතුම් පිට වී ආවී මුළු සභාවම මේ ප්‍රබෝධමත් කරා නේද අප්පුඩි ගහලා ඉතින් ඇත්තටම දුවට ගායනයේ හැකියාව තියෙනවා අඩුපාඩු තිබුණා ඒ කියන්නේ નિયમિત ඒ මුළු ගීතේ පුරාවටම එක ශ්‍රුතියක ඉඳලා ගායනා කරේ නැති අඩුපාඩු තිබුණා ඒකට හේතුවක් වෙන්න පුළුවන් ශ්‍රුති වාද්‍ය භාණ්ඩයක් අපේ කනට ඇහෙන්නේ නැති එක ඉතින් ඒක ගොඩක් අභ්‍යාස කරපු කෙනෙකුට කිසිම භාණ්ඩයක් නැතුව එක ශ්‍රුතියක ඉඳලා ගායනය කරන්න පුළුවන් මුළු ගීතේ පුරාම ඉතින් අපි තාම පුංචිනේ නේද ඈ ඉතින් ඒකින්ද අපිට හදා ගන්න පුළුවන් වැරදි ඔය තියෙන්නේ ඉතින් මම ඔයාලට සුබ පතනවා ලිටල් ස්ටාර් ගායන වේදිකාවේ දක්ෂ හඬ පෞරුෂයන් සොයාගෙන යන මේ ගමනේදී අපිට ලස්සන මුතු කැට වැනි චූටි දරුවන් හමු වුණා. ඉතින් ඒ වගේ ලස්සන පුංචි දුවෙක් තමයි අපිත් එක්ක මීළඟට එකතු වෙලා ඉන්නේ. අපිට ලස්සන දුවගේ නම කියමු බලන්න. රශ්මි උපේක්ෂා. රශ්මි අද මොකද්ද ගායනා කරපු ගීතය? මේක සොඳුරු ලෝකයක්. මේක සොඳුරු ලෝකයක්. එහෙනම් මේ කුඩා දරිදරයන්ගේ මේ සොඳුරු ලෝකය තනන්නට අපි නිරන්තරයෙන් වෙරවැයම් දරනවා. එසේනම් මේ තරඟකාරියටත් මේ තරඟාවලියේ ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියලා අපි මේ අවස්ථාවේ ප්‍රාර්ථනා